ආයිබෝන් සුබ දවසක් හැමෝටම. වැස්ස පොඩ්ඩක් අඩු වුණා. මේ ඔයාලගේ ටූ ස්ටොක් දුවන කට්ටිය ඉන්නවනේ. ලයිට් එහෙම වැඩ කරන්නේ නැතුව යනවා. හදිස්සියේ ස්විච් එක ළඟ බලන්න මේ ටූ ස්ටොක් වල වෙන ප්‍රශ්නයක් තමයි නිතරම වයර් කැඩෙනවා සහ මේ ගැලවෙනවා. සමහර වෙලාවට මේ ඊයන් ස්පොට් එකෙන් ගැලවෙන ඒවාත් තියෙනවා. ස්විච් එක හිමීට ඇන දෙකෙන් ගලව ගන්න. මෙන්න මෙතනින් ගලව ගන්න පුළුවන්. මේ කප් එක පන්නලා හරි. මේක මෙහෙම ටයිට් එකේ තියෙන්නේ. හරිද? මේක හිමීට පොඩි ප්ලැට් එකක් කරන් මෙහෙම පන්න ගන්න. පන්නලා ඉවරලා මේකේ මැද ඇණයක් තියෙනවා. මේ තියෙන හෝල් එක. මෙහෙමනේ මේක ෆිට වෙන්නේ රයිට්. පන්නලා ඉවර වෙලා බලන්න මේක නම් මේ මෙතනින්ම කැඩලා තියෙන මේක වයර් එකක් ජොයින් කරලා ඉතින් හදාගත්ත හැකි. සොලියුෂන් එකක් කරගත්ත හැකි. මේ ওই ලයිට් ඔය කොයිල් පැක් රෙක්ටිෆයර් දාගෙන දඟලන කට්ටියක් ඉන්නවනේ. ලයිට් මේ ගැස්සෙනවා කියලා. ඉතින් වයර් එකේ ලයිට් ස්විච් එකේ ඉඳන්ම පරීක්ෂාවක් කරගත්තොත් ලෙඩේ අල්ලගත්ත හැකි. නැත්තම් බැටරි දාලා අරව දාලා මේවා දාලා දැන් මේවා මැගින්ටෝ කපලා හදාගත්තා ඉන්නවා බැටරියෙම වැඩ කරන්න. මේ බැටරි charge කළා බැටරිය අරන් ඒ ක්‍රමෙත් හොඳයි ඉතින්. එතකොට අපිට වාහනේ නවත්තලා දෙදුනත් හෝන් එකක් ලයිට් එකක් වුණත් කෙලින් කටින් දාගත්ත හැකි. හරි. බාස්සයිගේ page එක follow කරලා තියාගන්න. රිච් එක පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා මේ දවස් ටිකේ. වෙහි දවස්වල වීඩියෝස් දාගන්න බැරි වුණා. පොඩ්ඩක් කමෙන්ට් එකක් එහෙම දාන්න යන්න යට තියෙන වීඩියෝස් ටිකට. රයිට් ලස්සන වැඩ ටිකක් කරලා දෙන්න. මේ කාබ්ලේටර් ටියුනින් සම්බන්ධව ප්‍රශ්න ගොඩක් වෙලා තියෙනවා. හරියට වීඩියෝස් දාලා නැහැ. සමහර තැන්වල මට වචන වැරදිලා තියෙනවා. ඒවා නිවැරදි කරගමු. හදිස්සියට දන්නවනේ කලබලේනේ. රයිට් ජයවා. එහෙමයි මේ ලයිට් කතන්දරය එතකොට.